Oh. Ah. Oh, මෙන්න මයික් එක. මොකක් හරි දැන් මේ තියෙන්නේ මේකේ YouTube channel එකක් කරන කෙනෙක් හැටියට එක්ක රංගපාන්න එහෙම නැත්නම් ඒ සඳහා ඇඩ් එකක් දෙන්න. Satu sinar samanti samsuge kansar මොකද පුතා අවබෝධ කරගත්ත මේක බෞද්ධ විහාරකෙන් කරන්නේ ඒ සඳහා ඒකට සුසුසු මාතෘකාව ඒක තොරගෙන තමයි මම ඉදන්නේ ඒ කවි ගායනා කරන්නේ සංගීතය ඕනේ දුවගේ අතේ තමයි දැන් සංගීත මෙට්ටිය තියෙන්නේ. දුවගේ නම කියන්නේ ඉස්සලාම? සේමිනි නම. ඈ? ආ. පොලක වෙලෙන්දෙක්. හරි. ඔව් එන්න වැදද? පොලක මොන හරි ඔය පලාවි කරන එළවලු විකුණන කුළුබඩු විකුණන ඒ කර්තයක් තමයි රඟපාන්න තියෙන්නේ. මාළු හරි කමන්නේ. Tapi මෙන්න ගන්න තොප්පි මාත්‍යා ගන්නකො මාත්‍යා ගන්න මේ ගාන කියලා තොප්පි වල රුපියල් 20යි 20ට තොප්පිය ලාභයි හැබැයි ලාභයිනේ මාත්‍යා ගන්නකො මාත්‍යා ජීවත් වෙන්න මේකෙන්නේ හරි ලස්සනට වැඩි කරා අයියෙන් ගන්න අපුඩ එක එදුවල ලස්සන ඉදිරිපත් හරි කිරීම. මාත්‍යා දෙන්න අපිට සංගීතය හොඳයි නැවත සංගීතය. අක්තියේ ඩාන්ස් එක ඕන ඩාන්ස් එක පුතාගේ නම කියන්නේ ඉස්සලා ශානක නම. හරි ගන්න ඕල්ලලා මොකක් හරි කරලා එකක් ගන්න. පෙට්ටිය තියාගන්න මගේ මේ පුතා දිගරින්න බලන්න මොකද්ද තියෙන්නේ. ලස්සන මාතෘකා සින්දුවක් කියන්නේ එන්න මැද්දට ඉස්සලා ලස්සන හඬ අවදි කරන්න යන්නේ. ලස්සන තරුණයෙක්. කට්ටිය එක ගහන්න අපුඩියක්. හරි ඔන්න ලස්සන ගීතයක් ඉදිරිපත් කරන්න යන්නේ. සංගීතයත් ඕනද? සංගීතය ඕනද? කැරෝකේ එකක් දාන්නද? පුළුවන් සිද්ධාක් කියන්නද? එන්න කොනේ මේ ෆයිල් එක දිහා පොඩ්ඩක් මෙතෙන්ට. නෑ නේ ගැටිලා ඉතින් ඒ අතට ඉතින් chance එක නැති හින්දා එන්නේ. ඒක ප්‍රශ්නේ එන ඕකේ දාලා තිනවා ෂුවර් නෑ මොනවද කියලා. මමන්නේ චුටි කැලක් කියන්නේ. මම? මම සින්දුවක් කියන්නේ කියලා කියන්නේ. ඔබතුමා කියන්නේ සින්දුවක්. නෙල්වන් මෝදු තීරේ. නෙල්වන් මූස් තීරේ මියුසික් එක දෙන්න පුළුවන්ද? කැරෝකේ දාන්නේ. එහෙම දෙන්න අමාරුයි පුන්නේ. නිකන් අර මොකක් හරි එකක් දෙන්නේ. සින්දුවක් කියන්නේ නිකන් සංගීතෝනේ නිකන් සින්දු පදයක් කියන්න බෑ. කට්ටිය අපුඩියක් ගන්න වැඩේ ඉඳ
හරි හොඳයි අපුඩියක් ගන්න. හරි හොඳයි හොඳයි. Thank you. හරි හරි ඉන්න සංගීත පෙට්ටිය. ඉස්සරහින් යාළුවා නේද? මොකද පුතාගේ නම? ඔෂේන් නම. හරි උෂින් බලන්නකෝ. මොකද පුතේ මාතෘකාව තියෙන? අම්මා මේ ගිහලා ගන්නන්නේ දෙන්නේ නේද? හරි එන්නකෝ මෙතන. අපි එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේක තරගයක් නිසා පුළුවන් නේ අඩන්න කියලා. අර අම්මා බියනේ කොහොනේ අම්මා ගහපු වෙලා ගන්න බැරි කියලා. අනේ මගේ පුතාට ගැව්වයි. ගහන්න හොඳ ඉදිරිපත් කිරීවා. හරි. හරි. ඉස්කේ නම කියන්නේ? හංසිකා උදේලි නම. ඔයා තියාගන්න ඊගා ඔයාගේ අවස්ථාව තියෙන්නේ. මොකද්ද බලන්න දිගල්ලා? ඔන්න නාපෝලියේ ඉන්න අයට ටිකට් නැතුව බස් එකේ ගිහිල්ලා ලස්සන මාතෘකාව. ටිකට් නැතුව බස් එකේලා ටික්කාලා. අපේ අය නිතරම ඔකට මොන දෙනව නේද නිශාන්ත මහත්තයා? ඉස්සරහට එන අත්දැකීමක් තියෙන පාටයි. හරි. අපි බස් එකේ 139 බස් එක. හරි හොඳයි. අපි නිශාන්ත මහත්තයා. Signora, prego biglietto. No, non dici scusa, non dici scusa, dammi la bolletto. Mi scusa, signore, sì, aspetta. Va bene. Con calma. Non fare arrabbiare, signore, non ti parlo. Lo so, mio busta, ci sta un attimo. Va bene, Aspetta, però, con calma, signore, non ti preoccupare. Oh, mamma mia. Scusa, per favore, io andata a prendere tabaccaia, però non c'è. No, Battery is low. non fa niente, carta di identità. Documenti non è portare, io... Oh, posso signora andare dire da così? voi, mi scusa, per favore. Mi scusa. Dammi il telefono. No, io non mandare foto mai perché telefono rubare. No, non te la Questa faccio. Napoli, hai capito? Non fare E così, questa signora. Napoli, non portare telefono. Come portare io telefono? No, mai, No, va bene, mai. Mi non te lo scusa per favore. Io scendere avanti, fermata. Hai capito? Posso dire che se lei deve camminare con biglietto, Ha ragione, però non c'è tabaccaia, che devi fare? No, Follia, non va a tutta parte aperta, signora. E che devi fare? Non è colpa mia, hai capito? Mamma mia, signora. Non Non fa niente. Per favore, ok? Dammela. Non c'è documenti, non c'è telefono, foto, che devi fare? Andiamo polizia. Andiamo Ok. polizia. රයිට් සංගීතය ගෝ ලබා දෙන්න. අර ලස්සන ඉදිරිපත් කිරීමක්. චූටි දුව ගාව තමයි හිටියේ. බලන්න නම කියන්නේ ඉස්සෙල්ලාම. පොඩ්ඩක් මේ පැත්ත බලාගෙන ඉන්න අයියා. Nome Francisca. Dimmi. Ok, va bene. Sì. Allora prendi una cosa qua. Ok, apri. Va bene, amica sua, leggerli. දේශපාලන චරිතයක්.
Allora, devi fare una politica, una persona politica. Presidente, allora, devi parlare come una presidente, una parlamentare, capito? Te la fai? Va bene, vieni qua. Che è come? Io che ho detto io? Ok, perfetto. Abbiamo visto sto video, quindi è inutile che dici le bugie, perché abbiamo visto che Va bene, sto pensando va bene, piano piano. che hai rubato. Che ho rubato? Che io? Sì. Non ho rubato niente, no? Sì. No. Hai gli occhiali? Hai rubato l'anello? Anello? Ok, va bene, grazie Francesca. Ok. Allora facciamo musica. Maestro, facciamo musica. වැඩිය දුර යවන්න එපා නලින් මහත්තයා. මේ දුව ගාව. ගම්මු ඉස්සලා සංගීත පෙට්ටිය අතර එකක් ගන්නවා. ඒක දාමු. කලවම් කරලා එකක් ගන්න. දුවගේ නම කියන්නේ? සෙනුලි. ඔයා ලියාගන්න ඊළඟට ඔයාගේ අවස්ථාව. මොකද්ද මාතෘකාව? උපදූපයක් කීම. හොඳයි. ඔබදුපයක් කියන්නේ යන්නේ. මගේ යාළුවෙක් ඉන්නවා. එයාට මාර ලස්සන කොල්ලෙක් ඉන්නවා කියලා මට කිව්වා. අනිත් කාටවත් කියන්න එපා කියලා මට කිව්වා. කොල්ල මේ ඒකදී අම්මට තාත්තට කියන්න එපා කියලාද කිව්වේ? ඔයාට පොඩි ජෙලෝසියක් ආවද කොල්ල ගැන? මම හොඳටම කැතයි. මම කොටින්ම ගැලපෙන්නේ නැහැ. ඔයා කැමති නෑ? කොටින්ම කැමතියි. මොකද පිනුම මදිද? ඒක. මොකද මේ ගොඩක් ගෑල්ලම ඉන්නවත් දන්නේ නැහැ සමහර විට. එහෙනම් හොඳම යාළුවෙකුට යාළුවා දැනුවත් කරලා ඒක මගාලවන්නේ. දෙමාපියන්ට කියන්නේ. හොඳයි ඒ ගොඩක් ස්තුතියි. හොඳ ඉදිරිපත් කිරීම. හොඳයි සංගීත වෙට්ටිය නැවතත් ආරම්භයි. හොඳයි නලින් මහත්මයා දෙන්න සංගීතය එක්වලට වැඩි වෙලාවක් මාස්ටර් ඔව් බැලුන් ඩාන්ස් දරගෙන ජයග්‍රාහිකාව මේ ඉන්නේ. අපි බලමු. දුවේ නම කියන්නේ? සඳුනි. සඳුන්‍යා. අපුදේ ඔයා ළඟින්ම ඉඳින්නේ ඈ. මොකද්ද? බොහොම ලස්සන මාතෘකාවක් නිවේදනය කරමු. දැන් මෙතන දැක්කනේ මේ මාමල කියන බොරු කයිවාරු එන්න ඉස්සරහට එකක් මතක කරලා කියන්නේ. මාමේ ට්‍රේන් එකට ටිකට් එකක් කියලා. මොකද්ද මේ අහන්නේ? ට්‍රේන් එකට. මොකද්ද? නිවේදිකාවගේ චරිතයක්. දැන් ට්‍රේන් එක කොහොම සම්බන්ධ වුනේ ඒකට? දැන් මොකද්ද වට දැනගන්න ඕනේ? ට්‍රේන් එක කීයට තියෙන්නේ? මේ සිටින සෑම දෙනාගේම අවසරයි. අපි අද මෙතන අවුරුදු උත්සවය පවත්වනවා. මේ අවුරුදු උත්සවයේ සිටින සෑම දෙනාගේම අවසරයි.
ඊළඟට අපිට පැවැත්වෙන්න තියෙන සංගීත පුස්තරගයක් සංගීත පුස්තරගයට ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න අවස්ථාවක් තියෙනවා. හරි බොහොම ස්තුතියි. ගොඩක් හොඳයි. හොඳයි දු ඉදිරිපත් කිරීමට අපි ස්තුතිවන්ත වෙනවා. හරි. සංගීත දෙන මාස්ටරෝ. පුතේ නම මොකද? නේතක. මම කෝල් එකක් ගන්න. බලමු මොකක්ද තියෙන්නේ කියලා. මොකද උදේ කියන්නේ? හරි ලස්සන නාපොලි කියන මාතෘකාව. කොලයක් කරලා දෙන්නම් කියලා සල්ලි අරන් සල්ලි කොලෙත් නැහැ සල්ලිත් නැහැ. ඔන්න ගිල්ල ඒජන්සි කාර්යයට මෙයා යනවාද? යන්නේ කියලා. ඒජන්සි කාර්යයක් මුදල් වංචා කරලා කොලයක් හදනවා කියන්නේ. පුතේ ඕක තමයි වෙන්නේ මේකේ ඔක්කොම. නාපොලි ඒජන්සි කෙනෙක් නම් කියන්නේ. අපතේ මේ ඒජන්සි කාර්යය. ඔව් තාවකාලික ඒජන්සි කාර්යය. හරි. කොල ආදලා සල්ලි අරන් දෙන්නේ බඩ වැඩි කරලා නැහැ. ඔබ තේරම කැන්සල් හොර දාලා දෙන්නේ. මාමේ මොකද්ද මේ තිබ්බේ මාමේ? බලන්න මාමා අතල්ලා දෙනද? මාමාට සල්ලි දුන්නා. දැන් මාමා කිව්වනේ අතල්ලා දෙනවා කියලා. ඕ නෑ නේද? මේ හදන ගමන් ඉන්නේ හදන ගමන් ඉන්නේ. බොරු යන්නේ බා. වැඩේ වෙනවා. බොරු යන්නේ බා. බොරු යන්නේ බා. ඉතින් මම විශ්වාස කරන වැඩේ වෙන ගමන් ඉන්නේ. මට මේ ඊයේ මැසේජ් එකක් ආවා. බොරු යන්නේ මාමා. මේ මැසේජ් එකේ ඉන්නේ වැඩේ කරන ගමන් තාම සිස්ටම් එකේ තියෙන්නේ වැඩේ. මට ෂුවර් නෑ. ඉතින් පොඩ්ඩක් ඉවසන් ඉන්න මහත්තයා ඔයා සල්ලි දුන්න තමයි වැඩේ මම කරන ගමන් ඉන්නේ. ඔයා හදිස්සුනාට වැඩේ කරගන්න බෑ හදිස්සියට. දැන් මම මෙහෙට ඇවිල්ලා කොන්දේ රියල්ද බලන්න. අවුරුදු ගාන අවුරුදු 4 මගේ යාළුවටත් දැන් නැතිලා. ඉතින් ඔයා වගේම තමයි අනිත් කට්ටියත් ඔය කාල සීමාවෙන් බලන් ඉන්නවා. ඒ නෑ මගේ ගොඩක් යාළුවෝ නැතිවා මේ බොරු කරන්නේ මාමා. හරි බොහොම ස්තුතියි. පුතාගේ ප්‍රශ්නේ අපිට පැහැදිලි වෙනවා. ඉස්මන්ත ගෝලයක් හදලා දෙනවා ගෝලයක් දෙනවා කියලා නමුත් ගෝලයක් අරන් දෙන්නේ නැහැ. ඒකයි හරි. මුදිරම එක දෙන්න පුතේ දෙන්න. නෑ නෑ ඒක පොඩ මාස්ටර් ස්කූසා. ආය අරින්න. චූටි දුවගේ කොයි දුවගේ අතේ දැන් මේක තියෙන්නේ? එයාට එපා. ඔයා බාර ගන්නවද? බාර ගන්නවද? බාර ගන්නවනේ එකක් ගන්න. දුවගේ නම කියන්නේ? හේෂානි. නම හේෂානි. මොකද්ද මාතෘකාව? ශාස්ත්‍රයක් කියන්නේ. හරි එන්න ඉස්සරහට නොම්බර පළවෙනියා මුල්ලෙන් බලාපොරොත්තු වෙන්නේ දරුවා බලාපොරොත්තු විවරණයක් අඩුව අවස්ථාවේ දරුවා මගෙන් පිළිතරනම් බලාපොරොත්තු නේද මේ බුලත් තුනදී බෙමුතා හරි දුවන අවස්ථාව ශාස්ත්‍ර නෝනා මගේ මොන බලාගෙන ශාස්ත්‍රයක් කියන්නකෝ මේ නැන්දගේ අත බලාගෙන ශාස්ත්‍රයක් කියන්න කොල්ල මටිවට තමන් දන්නේ හොඳ කොල්ලෙක් හොයලා දෙන්නලු තව කොල්ලෝ ඉන්නලු කෙල්ල කියව ගමන් සාත්‍රි කියලා බොරුවක් කිව්වනේ කෙල්ල පිටත් පින්නත් අයිවනේ නෑ පුතේ මම එක්කෙනෙක් හොයනවා තාම.
හොඳයි. වැඩේ තියෙන්නේ නැන්දගේ අතේ රේඛ හරියට වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කෙල්ල දුවට සාත්‍රය කියන්න බැරි. හොඳයි දුවට ගොඩක් ස්තුතියි. යන්න පුතේ. නැන්දගේ මොන වල බැඳලා නැහැ කියන්නේ අපිත් පුත මොනවා? මොනවාද කොන්දේස් තියලා දාන්න ඇප්ලිකේෂන් එකේ පුරවන්න. තමින් දෙකේ කුටි කන්න වැඩ. Hurry, maestro, musical. Hurry, ලස්සන දුවගේ අතේ සංගීත පෙට්ටිය. දුවගේ නම කියන්නේ? අරුෂා නම. හරි, අපි බලමු මන්නේ හොල්ලා දොල්ල ගන්න එකක් ගන්න. හරි. ඊළඟ ඔයා තියාගන්න. මොකද්ද මුදිගානේ පුතේ මාතෘකාව මොකද්ද? ගුරුවරියක්. ගුරුවරයෙක්ගේ චරිතය ළඟ පාන්න තියෙන්නේ. හරි. මේ මාමා දරුවගේ ශිෂ්‍යයාගේ ඉතින් තියාගන්න. අනේ ටීචර් මට වැඩ කරන්න අමතක වුණා ටීචර්. එතකොට දැන් මම මොනවද වාට කරන්න ඕනේ? ටීචර් කැමති දෙයක්. ගහන්නේ නැතුව ඕන දෙයක්. එහෙනම් දන ගහගෙන අම්මෝ දැන් මොකද කරන්නේ නිශාන්ත මහත්තයා තන ගහන්න වෙයිද මට? ටීචර් කියන හින්දා නොකරත් බෑ. වෙන දවසක කරන්න ටීචර්. හරි. අපුඩිය ගන්න. දරුවන් ඉදිරිපත් කිරීම අපුඩිය ගන්න ඕන කවුරුත් එක්ක. නෑ ඔයා පොඩි කාලේ විසි කරා. පැනලා යන්න බෑ. නම කියන්න මාත්‍යාගේ ඉස්සලාම. පීපු. විකු. නේද කිව්වේ? හරි. නෑ මේක පළතුරු ජාතියක තියෙනවා මොකද පීකොළු. අන්දරේ සීලිකාපු හැටි. ලස්සනම චරිතේ ඒ නියම කෙනාට ලැබුණා ඒකයි අපිට දෙන ආසාව. අන්දරේ වැලි තියෙන මාත්‍යෝ වැලි තමයි මට මෙතන කන්න තියෙන්නේ. අන්දරේ සීනිකාව වැඩි. අන්දරේ සීලිකාපු හැටි පෙන්වන්න දෝන කරන්න දෝන. මොකද කරන්න ඕන? හරි. මේ මොනවද මේ තියෙන්නේ? මොනවද මේ තියෙන්නේ? සීනි. සීනි නම් ප්‍රශ්නයක් නෑ, වැලි නම් නේ ප්‍රශ්නේ. හරි, බොහොම ස්තුතියි. Okay, thank you. වැඩි වෙලාවක් ගත්තේ නෑ. අඩු වෙලාවකින් වැඩේ කරා. හරියට නම් සංගීතය. දුවගේ අතේ සංගීත පෙට්ටිය. ගන්න එකක් තෝරලා කියන්න නම. සිමෝනි නම. බස්කොන්දස්තර. ඔව් බස්කොන්දර චරිතයක් ලංකාවේ දැකලා තියෙනවා නේ බස්කොන්දර චරිතය. හරි. ලංකාවේ කාන්තාවන්ට අවස්ථාව ලබා දෙනවා. හොඳයි. ටිකට් ගන්න. කොළඹ මාතර බස් එක ටිකට් ගන්න. ගෝ ටිකට් එක ගන්න. අපි සීසන්. ටිකට් එක හරි. ටිකට් ගන්න. ඔය පස්සට යන්න උතර ඉඩ දෙන්න පස්සට යන්න. ගෝ. දුව කියනවා පොල්ලල්ලා පස්සට යන්න කියලා. යන්නකෝ පස්සට. දෙක තුනක් තියෙනවා. ඔය පරදර අම්මලා සීට් එකක් දෙන්න. ඔය ඉඩ දෙන්න. හොඳයි පොඩකින්ද පොල්ලාගෙන පස්සට යන්න. හරි. දැන් ඉදිරිපත් කරන්න කැමති අය අද උස්සන්න වැඩි පොඩි අය කැමති නෑනේ. තව චුට්ටයි තියෙන්නේ. අපි වැඩි අවසන් කරන්න තෝන. මේකේ තෑගි දෙකක් දෙනවා කිව්වා. ඔව් සිගිදී අවුරුදු කුමාරයෙක් තියෙනවා. ඒක උතුරු වෙන නිසා කෙනාට තෑග්ග අපි දෙනවා කොහොමද මියුසික් ඉදිරිපත් නවත් කරනවා. කිරීම? ඔයා කැමති එකක් ගන්න. රයිට්. ඔයා කැමති එකක් ගන්නද? රයිට්.
හොඳම හිනාව තමයි දෙල්ලා තියෙන්නේ. ඔයා අපි බලමු. ඔයා මොකද? හොඳම ඇඳීම. එක පැත්තක hina වෙනවා එක පැත්තක අඬන්න. හරි. අනේ දුවගෙනුත් අපි ඔක්කොම තරග ටික එකම තරගයකට මුසු කරලා තියෙන්නේ. අල්ලපු ගෙදර ලොකුම එක්කෙනා හරි. එක්ක හරි. වැටට රණ්ඩුඩු හැටි. හරි. හිඟන්නාගේ චරිතය. ලස්සන චරිතයක්. මූණ දැක්කම පේනවා. ඒ චරිතය රඟපාන්න ආසාවෙන් ඉන්නේ කියලා. හරි. දැන් අපි කාටද මුලින්ම chance එක දෙන්නේ? හොඳයි ඊළඟ මොකද අවස්ථාව කාගේද? හොඳම හිනාවට අපි අවස්ථාව දෙමු මුලින්ම. හොඳ විනාව කාගේද? හොඳ විනාව. හරි. ආපුතේ. එන්නක මොදෝගේ? හරි පුතේ, ඔයාලට ලස්සන මූණක් තියෙනවා. ලස්සන හිනාවක් තියෙනවා. ඉතින් මේ ඉන්න නැන්දිලා මාමිලව හිනා ගස්සන්න තමයි දැන් තියෙන්නේ වාට. තෝ හොඳට හිනා වෙන්න ඕනේ. ඔච්චරයිද? කමක්. හරි පුතේ ගොඩක් ස්තුතියි ඉදිරිපත් වුණාට ස්තුතියි.